අපි දන්නවා වෛභව සූර්යවංශ කියන්නේ IPL වල perform කරලා දිනුකුත් දන්නවා වෛභව සූර්යවංශ. හැමිල්ටන් අයියා අවුරුදු දෙකකට පස්සේ රේස් එකක් දෙන්න මම හිතන්නේ අයියා දිනපු රීසන් එක තමයි කදාෂියන් කිම් කදාෂියන් අක්කා. So I thought it is better to wear this than wear that jersey. You know no Portugal number 7. South Korea Czech Republic අද හොඳයි නේ මම. මේ වෙනකන් තිබ්බ මැච් ඔක්කොගෙම තාම ඒෂියන් කන්ට්‍රි එකක්වත් මැච් එක පෙරදිලා නැහැ. Hello අයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම්. මේ පොඩ්ඩකින් මේ කවුද කියන්නේ ඔයාද මමද පොඩ්ඩකින්. Alright guys, welcome for another segment of Kawuda Bandiranne. So a lot happened over the past week. A lot of football games, a lot of cricket happened. So today we'll do a bit of a change in how we are going to start the podcast. නේ මොකද කියන්නේ ෆුට්බෝල් වුණාද අපි පොඩ්ඩක් ක්‍රිකට් ගැන කතා කරමු. මම දැක්ක ලොකු අලියක් වුණා මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මේ අර IPL එක හොඳටම ගාපු කොල්ලෙන්නේ ඔය ගහගත්තේ සූර්යවංශී අන්න එහෙම සීන් එකක් තමයි අපිට තේරුනේ මැච් එක. මොකද එතන උනේ මේ මැච් එක ගත්තොත් ඉතින් ඩ්‍රාමා ගොඩක් තිබුණ මැච් එකක් වුණා ශ්‍රී ලංකා ඉන්දියාවේ මැච් එක. කලින්ම ඉන්දියාව බැට් කරන්න අරගෙන ඉන්දියාව ගහුවා ලකුණු මං හිතන්නේ 265ක් සියලු දෙනා දැවී ගියා. ඒගොල්ලෝගේ විකට් 7ක් ගියා ලකුණු 140 තමයි දැන් 7 වෙනි විකට් එකට ආපු දෙන්න තමයි ලකුණු 140 විතර පාර්ට්නර්ෂිප් එකක් දාලා ලකුණු 260 ගානට ගෙනාවේ. මොකද කලින්ම ඉන්දියාව පෙරදිලා තිබුණ මැච් එක. ඊට පස්සේ ලංකාව චේස් හොඳට චේස් කරගෙන ආවා. ඊට පස්සේ මැද හරියායේ මැච් එක ඒගොල්ලෝගේ ඇතෑරලා ගියා. කොහොමද ෂපල් වෙලා ගිහිලා අන්තිම ඕවර් ලකුණු 5ක් ගන්න ඇවිල්ලා මැච් එක අන්තිම ඕවරේ ලකුණු 5ක් ඒ ගානම ගහලා ඩ්‍රෝ වුණා. ඒක තමයි මැච් එකේ තිබුණේ. يعني මැච් එක දිගටම තිබුණේ ඩ්‍රාමා තමයි. يعني හීට් එක මැච් එක පටන් ගත්ත වෙලාව ඉඳලා ඉවර වෙනකන් මම හිතන්නේ හීට් එක එළියට ගියා වගේ ෆයිට් එකකින් ඊට පස්සේ මැච් එක ඩ්‍රෝ වෙලා හොඳයි කම්පයාස සුපර් ඕවර් එක ගහන්න බෑ කියන මට්ටමක ඉන්නවා. ඊට පස්සේ ඉන්දියන් කැප්ටන් ඇවිල්ලා ආග්ගිව් කරා එහෙම බෑ කියන්නේ කියලා දිගින් දිගටම ඊට පස්සේ තමයි මම හිතන්නේ සුපර් ඕවර් එකට යන්න ගියේ. සුපර් ඕවර් එක කොහොම හරි අන්තිම බෝල නෝ බෝල් එකක් නා. ඒ නෝ බෝල් එක තර්ඩ් අම්පයර්ට දාලා තමයි බැලුවේ. ඒකත් සාමාන්‍යයෙන් මේ ආන්දෝලනට දුන්න හේතුවක් වුණා. ඒ හේතුත් එක්කින් තමයි ටිකක් තරහෙනුත් හිටියද මන්දා ඒ වෙච්ච ඔක්කොමත් එක්ක මොකද සුපර් ඕවර් එක ගහන්නම ඕන කියලා ඉන්දියාව බලපෑමක් තමයි හිතන්නේ සුපර් ඕවර් ගහන්නත් ඉස්සරහට මැච් එක තල්ලු වෙලා ගියේ. ඔය කාරණා වෙලා කොහොම හරි අන්තිමට මැච් එක ලංකාව දින්න පස්සේ පොඩි ආගියුමන්ට් එකක් ගියා. ඒ ආගියුමන්ට් එක තමයි දුරදෝ ගිහලා වලිය දක්වා. ඒ කියන්නේ ඉන්දියාවේ ඩිසිෂන් එක ගන්න කියන්නේ මොකද්ද? ඉන්දියාව හොඳ ටීම් එකක්ද මේ පාර ආවේ? ඔව් ඉන්දියාව අපේ ගහන කට්ටියත් එක්ක බලද්දි කොහොමද නම් ගම් හිටියද? එහෙම ගොඩක් ලොකු නම් තිබුණා IPL ගහලා perform කරලා අපි ලංකාවේ ප්ලේයර්ස්ලා ගත්තාම අවතක් සේව් කරනවා නේ. උනාට නම් වශයෙන් ගත්තාම ඉන්දියන් ප්ලේයර්ස්ලා අපි ගොඩක් හිටුවා මේ මැච් එක මේ විදිහට කරයි කියලා. ඒකට ලංකාවේ ටීම් එක කිසිම වෙලාවක ඒක ෆයිට් එක ඇතෑරියේ නැහැ. පළවෙනි මැච් එකෙත් එහෙමයි දෙවෙනි මැච් එකෙත් එහෙමයි ලොකු ෆයිට් එකක් ගියා මැච් දෙකේම. කෙවින් ඔව් මම හිතන්නේ ලංකාව පළවෙනි මැච් එකත් දිනන්න තිබ්බා ඉන්දියාව එක්ක. ඒකත් ක්ලෝස් ගිය මැච් එකක් බෝල් 40 ගාන 40ක් ගහන්න තිබ්බා. මේ මැච් එකේ දැන් ළඟටම මට ලංකාවට ලකුණු 12ක් හෝ 16ක් ගහන්න තියෙනවා. විකට් 4යි බෝල් රණ බෝල් මැච් එකක් තිබුණේ. ලංකාව විකට් 4 ගියා ලකුණු 8ක් ඉතුරු වෙද්දී මැච් එක ලංකාව ගතේ තිබුණ මැච් එකක් තමයි පෙරදුනේ අවසාන මොහොතේ. කොහමරි අන්තිම මැච් එක හොඳටම perform කරා ලංකාව. හැබැයි මම හිතන්නේ ගේම් චේන්ජින් මොමන්ට් එකක් උනේ අර පෙනල්ටි හම්බුන ලකුණු 10. මම හිතන්නේ ෂෙක් වෙන්න ඇති පිච් එක මැද දුවලා. ඒ කියන්නේ දෙවෙනි වෝනින් එකට අම්පයර් කෙලින්ම පෙනල්ටි ලකුණු 10ක් දුන්නා. and මැච් එක ටයි විදියට එන්ඩ් අප් වුණා. and තිලක් වර්මා ඒ කියන්නේ ලංකාව රෙඩි වෙලා හිටියේ. ලංකාවේ අම්පයර්ස් රෙඩි වෙලා හිටියේ මැච් එක කෝල් ඔෆ් කරලා ඩ්‍රෝ කරලා පොයින්ට්ස් 1-1 අරන් යන්න. තිලක් වර්මාව එහෙම කරන්න බෑ අපි ගහන්න ඕනේ මැච් එක කියලා සීන් එක ඇවිල්ලා ගහලා කරදුනා. ඒ වැඩේ තියෙන්නේ ඇච් එක කළුවර වෙලා ඒ කියන්නේ ඒක ලයිට් දාන්න පර්මිෂන් උත් නැහැ කියලා කිව්වා. ගොඩක් කළුවර වෙලා තමයි 6:00ට විතර තමයි මැච් එක ඉවර වුණේ. ඒක බෝල පේන්නේ නැති මට්ටමක. හැබැයි ඒක ලයිට් නැද්ද? ලයිට් දාන්න ඒ පොඩි දෙයක් කියන්නේ මෙහෙමයි. දැන් when you are scheduling a match as a day match දන්නේ නැති කට්ටියට කියන්නේ when you are scheduling a match as a day match you are not permitted to you are not permitted to use the lights even if it's like when you get bad light. ඒ කියන්නේ day match එකක් විදියට match එක schedule කරලා තියෙන්නේ. එතකොට ඒක ඩේ නයිට් එකක් විදිහට ගහන්න no permission.
So you have to end it within the given time. So if it starts Yeah, at but 9:40, have to end it by 6 o'clock. That's a bullshit call, no? ඒ කියන්නේ දැන් තව සමහර රටවල් වල කලින් රෑ වෙනවා නම් එහෙමනේ නිකන් හිතන්නු. That's how they schedule the game. It happens like, yeah. It could No, be I mean the it other should way be around. the timing, no? End of the day with the එහෙමයි ඉතින් මේ දවස්වල පෙට්‍රෝලුත් වැඩි ෆ්ලයිට්ස් යූස් කරලා පෙට්‍රෝල් ඒක වෙනම ප්‍රශ්නයක්. එහෙනම් එතන තිලක් වරම මම හිතුවා යා පොඩ්ඩක් එක්සයිට් වුණා වැඩි යා පොඩ්ඩක් අර Over confidence වගේ ඕවර් තියෙනවා. කොන්ෆිඩන්ස් උත් වැඩි යා කැප්ටන් වුණාම පස්සේ පොඩ්ඩක් යා literally he wasn't the captain of the Indian team, he was the fourth umpire of the game. ඒ කියන්නේ umpire decisions ඇවිල්ලා පොඩ්ඩක් respect කරේ නෑ. එයාගේ first time captain time කියන්නත් බෑ. He has been captaining other sides. India ඒත් captain කරලා තියෙනවා. So he was just a bit too excited in that game and that backfired for India and මං කියන්නේ super over එකේ India Sri Lanka first bat කරපු හින්දා when India came out to bat it got darker. So might as well taken 1 point and go on to ඔය මොනාන ඒගොල්ලෝ chance එකක් තිබුණා. තවත් ප්‍රශ්නයක් තියෙනවා. යාර අෆ්ගන් වලට බීට් වෙලා තිබුණේ ඊට කලින් මැච් එක ඉන්දියන් net side එක. එතකොට මම හිතන්නේ ඒගොල්ලෝ සම්පූර්ණ අර ආපු mentality එක සම්පූර්ණ කඩා ගන්නවා. මට හිතුණා ඒගොල්ලෝ ඇයි මෙච්චර මේ වගේ විදිහට හැසිරෙන්නේ කියලා. සමහරට අර ටීම් එකම ගොඩක් යන් නිසා ඒගොල්ලෝගේ මැචුවර් නැති කමකුත් වෙනුණා. ඒ කියන්නේ ඩිසිෂන් ගද්දී හරි කලබලයි. ඒ වගේ මේ තීරණ තොඩකුත් අස්සේ වෙලා ඒ කියන්නේ මැච් එක අන්තිමට නෝ කියන්නේ සුපර් ඕවර් එකේ මම කිව්වා අන්තිම බෝල් නෝ බෝල් එකක් දාන්න කලින් ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ඒ කියන්නේ ටීවී අම්පයර්ට දානකොට ඒ ටීම් එක ඉන්දියන් සම්පූර්ණ සයිඩ් එක මෙලියට ගිහිල්ලා තමයි තිබුණේ. අම්පයර්ස් ආයි කතා කරලා ඇතුළට ගත්තා. ඒ තැනත් ආගියුමන්ට් එකක් ගියා අම්පයර්ස්ත් එක්ක ඇයිවල් තර්ඩ් පිස්සු ඇදෙන මැච් එක නේ ඒක. ඉස්සර කියන්නේ ඒ වගේ මැච් එකක් කාලෙකින් දාගලා නෑ. හැබැයි quick shout out to Kugalashan මුතුලන් හොඳ සුපර් ඕවර් එකේ හොඳ ඕවර් එකක් 16 runs defend කරන්නෙද්දී අපි දන්නවා වෛභව සූර්යවංශ කියන්නේ IPL වල perform කරලා දිනුකුත් දන්නවා වෛභව සූර්යවංශ කියන්නේ ඔව් ඒක තමයි. මම මේ ප්‍රශ්නේ ආයිද නැත්තම් කියන්නෝ පටන් ගන්නකොට මට මංගන ආඩම්බර ඒ ටික. එතකොට අර ඒ වගේ player කෙනෙක් ඉද්දී it's always easy for you to like get under pressure because you haven't bowled to him and සූර්යවංශ ගහලා තියෙන top bowlers ලාට Cummins ඉඳන් I think that's another area. No, see, you can be the best batsman or a really good player, but sometimes the Sri Lanka team එකේ දැකලා පුරුදු නැති මිනිස්සු බෝල් කරන්න පුරුදු නෑ. දැන් දෙපැත්තටම ඒක තියෙනවා. So ඒ දෙගොල්ලොම experience කරේ ඒ දෙගොල්ලොම first time නේ. So you have to expect the unexpected එතන. දැන් මෙහෙම දෙයක් තියෙනවා දිනුක් එතන දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉන්දියන් ප්ලේයර්ස්ලා ගොඩක් chance net එකේ බැට් කරනවා. ඊට සාමාන්‍යයෙන් world class bowlers ලා ඔක්කොටම බැට් කරන්න හම්බුනා IPL එකේ සාමාන්‍ය. දැන් එතකොට මාතොලන්ට වගේ නෙවෙයි යාට තියෙන chance උත් වැඩි confidence එකත් යාට ගහලනකොට දැන් අතර අපේ කොල්ල සාම වයස අවුරුදු මතන් 19 2007 මේ බෝන් වෙලාදී එතකොට දැන් යාපනයේ පැත්තෙන් ඇවිල්ලා ඒ වගේ වැඩ දානකොට ඇත්තටම මට හිතෙනවා ලංකාවේ ක්‍රිකට් එක අඩියක් ඉස්සරහට ඇවිල්ලා තියෙන ගතියකුත් තියෙනවා. මොකද ඉස්සර යාපනයේ පැත්තෙන් ප්ලේයර්ස් කෙනෙක් හොයාගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. දැන් යාපනයේ දෙන්නෙක් ඉන්නවා. මම කැමතියි සමහර තව නැගෙනහිර පැත්තෙනුත් ක්‍රීඩකයෙක් දෙන්නෙක් එනවා නම් ඉස්සරහට මම හිතනවා ඔයාලා ටොප් වෙයි කියලා. ගොඩක් මම හිතන දක්ෂයෝ ඉන්නවා මේ නැගෙනහිර පැත්තේ. තාම නැගෙනහිර පැත්තෙන් ක්‍රීඩකයෙක් ටීම් එකට ඇවිල්ලා නැහැ. මම හිතනවා ළඟදීම නැගෙනහිර පැත්තෙනුත් ක්‍රීඩකයෙක් දෙන්න. So අපි දැන් ඒ කට්ටියගේ ටීම් එකත් එක්ක දැන් ඔය ගාපු ඒ ශ්‍රී ලංකාවේ ටීම් එකත් එක්ක ගත්තාම දැන් තව මැච් එකකුත් ගියා නේ අර මේ වෙස්ට් ඉන්ඩීස් එක්ක. ඒ මැච් එක ගැන මොකද? ඒකේ ඇත්තටම කිව්ව කවුද ඒතකොට ලංකාවේ හොඳ සෙට් එකක්ද කිව්ව මොකද? Actual not the A side, the national side of the national side played there. Okay. So ඒක ගැන පොඩ්ඩක් කතා කරොත් වෙස්ට් ඉන්ඩීස් මැච් එක ගැන. වෙස්ට් ඉන්ඩීස් මැච් එක ගැන කතා කරමු. මෙහෙම ඒවා කිව්ව නිසා ප්ලේයර්ස්ලා ගැන කිව්වම කියනවා තව ලංකාවේ තව ඉමේජින් ටීම් එක වෙනම සීරීස් එකක් යනවා. ඒතකොට මම කියන්නේ ලංකාවේ ටීම් 3ක් මේ වෙලාවේ ලංකාව ඇතුළේ ටීම් 3ක් මේ මැච් සෙල්ලම් කරනවා. එතකොට ක්‍රීඩකයෝ 45 50ක් විතර දැන් ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ ස්කොට් 3ක් විතර සෙල්ලම් කරනවා. දැන් ඔය වෙස්ට් ඉන්ඩීස් මැච් එක ගත්තාම වෙස්ට් ඉන්ඩීස් මැච් එක පුරාවටම කියන්නේ T20 මැච් දෙකකට වැස්සනේ one day මැච් දෙකකට වැස්සනවා. එකක් තිබ්බ මැච් එක ලංකාව වින් කරාට පස්සේ T20 මැච් තුනම ඇවිල්ලා මාර ටෆ් මැච් තුනක් ගියේ. ඒ කියන්නේ අන්තිම ඕවර් එක යනකම් හැම මැච් එකම ගියා. ඒ කියන්නේ T20 වල තියෙන හීට් එකයි මැච් තුනේම තිබුණා. පළවෙනි මැච් එක ලංකාව 149 ගැව්වේ. ඒක ඒගොල්ලෝ චේස් කරා අන්තිම ඕවර් එකේ. ඊට පස්සේ දෙවෙනි මැච් එක ලංකාව 194ක් නේද? 194ක් ගැව්වා. ඒක ඒගොල්ලෝ 167යි වෙස්ට් ඉන්ඩීස් ගැව්වේ. අන්තිම මැච් එක තමයි පොඩ්ඩක් ලංකාව පැත්තේ තිබුණා. මැච් එකක් මම හිතන්නේ දුෂ්මන්ත චමීරගේ අර ඕවර් දෙක නිසා යාර දුෂ්මන්ත චමීර මම හිතන්නේ අන්තිම ඕවර් දෙක ලකුණු 50කට ආසන්න ගාණක් ගැහුවා.
මේ මැච් එක මම හිතන්නේ එතනින් පොඩි වෙනසක් වුණා. හැබැයි දුස්මාන තමයි අපිට වැරද්දක් කියන්න බෑ. ඊට කලින් මැච් එක දුස්මාන තමයිට ලකුණු 9ට තමන්ගේ පන්දු මේ ස්පෙල් එක ඉවර කරලා තිබුණා. දැන් ඔක්කේ දෙකෙක් වුණා හොඳ වෙලාවල් තියෙනවා අර වෙලාවල් තියෙනවා ඒක කරන්න දෙයක් නෑ. කොයිතරම් හොඳ ක්‍රීඩකයෙක් වුණත් ඔය වගේ අවස්ථාවල් එනවා මේ ක්‍රීඩා ජීවිතේ ගත්තාම. අපි හිතමු දුස්මාන ජාමීර් ඉස්සරහට ඕක හදාගෙන හොඳ කම්බැක් එකක් දෙයි කියලා. So overall ගත්තම කොහමද අපේ ශ්‍රී ලංකා සයිඩ් එක perform කරපු විදිය කියන්නේ මට හිතන විදියට දුෂ්මන්ත චාමීරගේ එතන ලාස්ට් මැච් එකේ runs ගියාට it's more or less falls on the batters. ඒ කියන්නේ T20 වල අපි ගත්තොත් it's not the amount of runs you score, the impact runs you score is which is what is going to matter. ඒ කියන්නේ අපි first match එක ගත්තොත් දෙන්නයි over 150 strike rate එක bat කරේ. second match එකේ අපි දිනපු match එකේ දෙන්නේ bat කරා top order එක කුසල් මෙන්ඩිස් over 150 strike rate and then යටින් ශානක් ගැහුවා over 150 strike rate. third match එක ගත්තොත් 150 strike rate එක ආයෙ ගැහුවේ දෙන්න විතරයි මම දැන් වෙල්ලාලගේ 48ක් ගැහුවා යටින් වනිදු හසරංග 21ක් ගැහුවා. ඒ දෙන්න විතරයි ඒ strike rate එක තියන් ගැහුවේ. top order එකේ runs ගැහුවට ඒගොල්ලෝ strike rate 120 130 110 ඒ වගේ strike rate එකක්. ඒ කියන්නේ මේ කාලේ T20 cricket වල ඒ strike rate එක you can't survive. So end of the day you have to get close to 200 runs, 164, 149. Yes, the matches were close. It went down to the wire, but those are not good enough runs in the current T20 circuit. එකෙන් මම හැම වෙලේම මම බලන්න කැමති දෙයක් තමයි impact runs score කරන. ඒ කියන්නේ බෝල 28ට 32ක් ගහනවට වඩා බෝල 14ට 32ක් ගහන එක impact එක වැඩි. එතකොට එයා බෝල ගානකොත් ඉතුරු කරනවා. ඒ runsම ගහලත් ඉවර කරනවා. හින්දා always when the fielding restrictions are there, I believe that the top order batters should take the risk. එතනින් තමයි පොඩ්ඩක් ලංකාවට පොඩ්ඩක් ප්‍රශ්නයක් උනේ. ඒ top order එකකින් ඒ first 6 overs වලින් අර impact runs ආවෙන. At least 60 70 minimum ගහන්න ඕනේ first 6 overs වලින්. මගේ අදහස් චූට්ටක් වෙනස් තැනක තියෙන එකේ මම හිතන විදිහට ඒ පිච් වල මම හිතන ලකුණු ගහන්න අමාරු ගතියකුත් තිබුණා. මොකද ලේසියම 6ව ගහන සයිඩ් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් කියන්නේ. ඒකට ඒගොල්ලොන්ටත් පොඩ්ඩක් ට්‍රාන්ස් ගන්න ස්ට්‍රගල් කරා. මම දැක්ක අපේ ස්පිනර්ස්ලත් ගොඩක් එයාලා ස්ට්‍රගල් කරනවා. අන්තිම තමයි අන්තිම මැච් එකේ කලින්ම වෙල්ලාලගේ පළවෙනි ඕවරේම ගෙනාවා. පළවෙනි ඕවරේම මෙයා විකට් එකක් ගත්තා. එතකොට අර වෙල්ලාලගේ ගැන කතා කරද්දිත් කියන්න ඕන වෙල්ලාලගේ මම හිතන්නේ දැන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හොඳටම යූටිලයිස් කරන් තියෙන්නේ කියන එක මට නිකන් ෆීල් වෙනවා. මොකද මීට කලින් වෙල්ලාලගේට ඔරොඩා chance දෙන්න තිබුණ ගතියකුත් තිබුණා. දැන් හොඳට බැට් කරා යටින් ඇවිල්ලා මැච් එක පරාද වෙලා තියෙන මැච් එකක් යන්න පුළුවන් ලකුණු ගාන කර වෙල්ලාලගේ ගහලා දුන්නා. ඉතින් මම හිතනවා ඉස්සරහට වෙල්ලාලගේ ටික ඕට වඩා යූටිලයිස් වෙයි කියලා ටීම් එකක් විදියට. so අපි තව කියන්නේ අපේ women's world cup එක ගත්තොත් මොකද හිතන්නේ? දැන් මේකත් වෙනවනේ දැන් ක්‍රිකට් ගොඩක් වෙනවා. දැන් women's world cup එක මොකද? opening match එකේම opening බුදු කෑමක්. එච්චර දරුණුද මොකද? ඉංග්ලන්ඩ් එක ගැහුවේ. ඉංග්ලන්ඩ් ගැහුවා 219ක් for the loss of 1. අපිට ගහන්න පුළුවන් 100 පොඩේ මේක විකට් එකේදී ඒකේ මම වයට් ගැහුවා මම හිතන්නේ 100ක් ගැහුවා හොඳම 100ක්. and then Jones ගැහුවා 52. opening partnership මම හිතන්නේ 140ක් විතර ගියා. ඒ මැච් එකත් පොඩ්ඩක් මම හිතුව මුල් ටිකේ මම හිතුවා කොහොමද 200 ලේසියෙන් ගහයි කියලා. ඒක ඕවර්ස් 15න් පස්සේ අර පොඩ්ඩක් 200 ගහයිද නැද්ද කියන අර පොඩි මේකක් තිබ්බනේ. ඔව් ඒ පිච් වල මං හිතන්නේ ටිකක් ලකුණු තියෙනවත් වගේ පේනවා. ඒ වුණාට එහෙම කියන්න බෑ. මොකද දැන් මේ ලංකාවේ මැච් එක විතර ලකුණු 200කට ගියේ. ඊට පස්සේ අනිත් ගහපු මැච් ඔක්කොම ටිකක් 160 ගණන් වල ටයිප් මැච් ටිකක් තමයි. ඊට පස්සේ ගිය මැච් දෙක තුනේම මේ ඕස්ට්‍රේලියාවත් 170යි ගැව්වේ. ඊට පස්සේ නිව්සීලන්ඩ්ලත් එක්කලා 160 ගණනක් තමයි ගහයි. ඔය මැච් දෙක තුනම 160 ගණන් වල නැවතුණා. මම හිතන්නේ අපේ බෝලිං සයිඩ් එකේ මොකක් හරි මිස් මැච් එකක් තිබුණ නිසා ඒගොල්ලෝ ලේසියෙන් ලකුණු ගත්තා වගේ. මොකද හැබැයි අපි ප්‍රැක්ටිස් මැච් වල අපේ හොඳට බෝ කරා. එතන ප්‍රශ්නේ උනේ මම හිතන විදිහට ගොඩාක්ම කට්ටිය එක්ස්පෙක්ටේෂන් එකෙන් ගොඩක් තියන් හිටිය චාමරිය අතපත් උඩ එයා එතන පොඩ්ඩක් වැඩි විකට් ආපු නැති හින්දා අනිත් අයත් පොඩ්ඩක් ඩවුන් වෙන විදිහට මම දැක්කේ. අර 140ක් ගහනවා කියන්නේ ඕපනින් පෙයාරයක් ඕනම ටීම් එකක පොඩ්ඩක් මෙන්ටලි ඩවුන් වෙනවා. so ඒක තමයි ප්‍රශ්නේ උනේ. and අද අපි කතා කරන වෙලාවේ ලංකාව නිව්සීලන්ඩ් එක්ක ගහනවා. නිව්සීලන්ඩ් මැච් එක දැන් යනවා. ඒක අපි it's a long tournament at T20 World Cup කියන්නේ group stage එකකින් hopefully Sri Lanka will bounce back with a better win against New Zealand. දැන් නිව්සීලන්ඩ් බැට් කරනවා ලකුණු 73යි විකට් දෙකයි ඕවර් 10ක් ගිහලා තිනවා. මම හිතන්නේ 50කට විතර නවතී වගේ ගතියක් තියෙනවා. චේස් ලංකාව චේස් කරගනි. මම හිතන්නේ මේ ඊළඟ මැච් එක දිනනවා. ඊට පස්සේ ආයි ලංකාවට තියෙන වෙස්ට් ඉන්ඩීස් මැච් එක. ඊට පස්සේ ආයි අයර්ලන්ඩ් and ස්කොට්ලන්ඩ් තමයි තියෙන්නේ. මේ මැච් ටික ගහලා මම හිතනවා අපි සෙමි ෆයිනල් එයි කියලා. බවුන්ස් බෑක් වෙයි කියලා. හෝප් එකක් තියෙනවා කියන්නේ නේ. ඔව් තියෙනවා. right
මෙද අපි මෙච්චර ස්පෝර්ට් කතා මේ F1 වල එන සීන් එකක් වුණානේ මොකද උනේ කියන්න ඔව්, අප්පා. අපේ හැමිල්ටන් අයියා අවුරුදු දෙකකට පස්සේ රේස් එකක් දෙන්න ඇත්තටම. අයියා දිනපු රීසන් එක තමයි කදාශියන් කිම් කදාශියන් අක්කා සෙට් වුණාට තමයි අයියා දින්නේ. කියන හොඳ දෙයක් මොකක් හරි හොඳක් වෙන්න නැති අක්කත් විදියට. හොඳයි අයියත් හොඳයි. Nah, it's a good race. Barcelona වල තිබ්බ race එක and no idea මට එනම් අහන්න මම ගැන ඒ ගැන අදහසක් පළ කරන්න බෑ කිම් කදාශියන් ගැන no idea. නෑ නෑ ඒ ගැන අදහස් මේ කරන්න අපි අවස්සල වලට පින්තූරයකින් පෙන්නලා ඉතුරු ටික අඳුරලා කෙවින් එක්ස්පර්ට් මගේ ඉන්සිඩන්ට් එක ගැන මට කෙවින් මුළු අකල නංගිලා පවුලම දන්නවා ෆොලෝ කරගෙන ඉන්නේ. ඒකට focus Hamilton. තරග තිරප වෙනකො ඒවත් කතා කරන්නේ වෙන මොකක් හරි. කොහමරි හොඳ රේස් එකක් and Barcelona වල තිබ්බ and Hamilton won after 2 long years and Ferrari it's a good car. ඔයා දින්න වගේ තමයි ඉතින් බාර්සලෝනා වල ඒ F1 බලන්නේ නැහැ. Reels වල බලන්නේ. No, but that's a good Yeah, yeah. දැන් අපි ක්‍රිකට් ගැන සෑහෙන කතා කරා සෑහෙන ක්‍රිකට් ටෝර්නමන්ට්ස් වෙන හින්දා. අපි දැන් පොඩ ෆුට්බෝල් පැත්තට යන්න දැන් ෆුට්බෝල් වලට යන්න ගිහින් මට තියෙන අවුල තමයි දැන් මේ මිනිහා ගිය සතියේ ෂර්ට් ගැලෙව්වා අද ඔෆිස් ඇඳුමක් අරගෙන ඇවිල්ලා වැඩක් නැහැ කතා කරලා නැද්ද මිතුන්. අපිට තේරුම් ගන්නත් බැහැ. ඕ විතර වෙන්නේ ආද අපි බැලුවා කෝ ජර්සිස් ටික කෝ කිට් එක මුකුත් නැහැ. මම කතා කියන්නම්කෝ. මම උදේ අම්මට කිව්වා අපිට ඔෆිස් යන්න පරක් වුණා. I got late to go to office. So අම්මට කිව්වා බෑග් එකේ ජර්සි එකක් දාන්න කියලා. අද podcast එක ඇඳන් එන්න. So I came to office, I opened the bag and to see it was Portugal number 7 jersey which was I was about to throw it out. So ඒක වැරදිලා අම්මා දාලා. So I thought it is better to wear this than wear that jersey. You know no Portugal number 7 කියන්නේ. It's Rahul. So yeah, anyways, nevertheless, I believe this is a better outfit than a Portugal. We'll give you an excuse for this week. Next week මේ you will ඊට have කලින් මේ දෙක අයින් කරන්න ඕනේ. කොල්ලේ තව ඉන්නේ. මේක ඒ වානේ ඔක ගැහුවේ. හරි හරි. අපි ඔක ගාලු මේ මොකද්ද අපි දැන් ඊළඟ ෆුට්බෝල් ගැන කතා කරොත් ගිය සතියේ දැන් ඔය දෙන්න සෑන්ඩ් ප්‍රෙඩික්ෂන්ස් වගේක් දුන්නා. So මේ සතියේ අපි ප්‍රෙඩික්ෂන් සෙග්මන්ට් එක අපි පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න යන්නේ. දැන් මේකේ වැරදි ප්‍රෙඩික්ෂන් දෙන කට්ටිය ඔක්කොම එකතු කරලා වැඩිම මේ මොනවද වැරදිට කියපු එක්කෙනාට සින්දුවක් කියන්න කිව්වා. හරිද? අද පොඩ්ඩක් වෙනස් කරමු. සින්දු කියන්න බෑ. සිංහල දෙමළ ඕන එකක් පුළුවන්. හරිද? මේ නිදිමත සින්දු කියන්න එපා වෙන ඕන එකක්. හරිද? Okay. හරි. so පළවෙනි මැච් එක මේ මෙක්සිකෝ සවුත් ඇෆ්‍රිකා මැච් එක. ඒකේ කවුද අපේ කෙවින් කිව්වේ මොකද සවුත් ඇෆ්‍රිකා දෙනවා කියලා නේ. එතකොට මිතුන් කිව්වේ මෙක්සිකෝ දිනනවා කියලා. හැබැයි ඇක්චුලි මෙක්සිකෝ තමයි දින්නේ. ඉන්න මෙක්සිකෝ. හරි so ඒ කියන්නේ මිතුන් ඔයාට එකයි මෙහාට බින්දුව අයියා. ලකුණු ටැබ් එක තියාගන්න. හරිද? ඔය දෙන්න කවුරු හරි. එපා. එතකොට සවුත් කොරියා චෙක් රිපබ්ලික් අද හොඳයි නේ මම. ඇල කෙනෙක්. ඇල කිව්වලා ඒ කියන්නේ සවුත් ඇෆ්‍රිකා සවුත් කොරියා මේ මම අර ප්‍රෝමෝස් එකම දැම්ම මම ද ස්ටෝරීස් වල. එකනේ කිව්වා එimhe දිනුක් කවච රේසිස් කියලා. ඒ මම ඇත්තටම ඇහුවා. හා ඒසිස් නෙවෙයි බ්‍රෝ ඒක වෙනම ප්‍රශ්නයක්. ඒකට මම වෙන්නා. සවුත් කොරියා චෙක් රිපබ්ලික් එක කෙවින් කිව්වේ සවුත් කොරියා. ඒක මිතුනුත් සවුත් කොරියා so 2-1 දෙන්නම දිනුම් ඒක. ලකුණ හම්බ වෙනවා. so එතකොට අපේ USA පැරගුවේ එක කෙවින් කිව්වේ පැරගුවේ දිනනවා කියලා. I wanted the host to lose actually. මිතුන් කිව්වේ ඩ්‍රෝ වෙනවා කියලා. හැබැයි ඇත්තටම USA දින්න so දෙන්නටම බින්දුව අයියා මුකුත්ම නැහැ. ඊළඟ මැච් එක බ්‍රසීල් versus මොරොක්කෝ. කෙවින් කිව්වේ මොරොක්කෝ. කවුද මිතුන් කිව්වේ ඩ්‍රෝ වෙනවා කියලා. අම්මා මිතුන් එක හරියටම ඩ්‍රෝ කියලා නේ. ඇක්චුවල් ඩ්‍රෝ ස්කෝර් එකත් හරියටම හරි 1-1 නේ. එතකොට ඔස්ට්‍රේලියා versus ටර්කි. මෙයා කිව්වේ ඩ්‍රෝ කියලා කෙවින්. කවුද මිතුන් කිව්වේ ටර්කි දිනනවා කියලා ලකුණකින්. ඇක්චුවලි ඔස්ට්‍රේලියා දින්නේ දෙන්නටම බින්දුව අයියා හිතන්නවත් එපා. ජර්මනි versus දැන් ඒ නම නම් මට පොඩ්ඩක් අමාරුයි. කවුද අන්න ඒක. මේ කෙවින් කිව්වේ ජර්මනි 4යි අර කට්ටිය 1යි. මිතුන් 3යි බින්දුවයි. හැබැයි ඇක්චුවලි කමන දෙන්න මේක දින්නනේ ඉතින් එක දෙන්නම හරි. එක දාන්න. ඊට පස්සේ අපේ නෙදර්ලන්ඩ්ස් versus ජපාන් මැච් එක. කවුද දින්නේ? මෙයා ජපාන් දිනනවා කියලා කිව්වේ. ජපාන් දිනවා කිව්වා. කවුද ඔයා කිව්වේ නෙදර්ලන්ඩ්ස් දිනනවා කියලා. හැබැයි මැච් එක ඩ්‍රෝ 0-0 අයියා.
ඊට පස්සේ අන්තිම මැච් එක අම්මා ස්පේන් versus අන්නේ නම කැබෝවර්ඩ් යස් ඔයාගේ 5.0යි අරගේ 4යි දෙකම වැරදි දෙන්න මේර ඒක ඩ්‍රෝ සු ගණන් කළ බන කවුද දින්නේ ඒකේ කෙවින්ට 1 ලකුණයි මට 3යි. තාලට සිින්දුවක් කියන්න මොකක් හරි කැල්ලක් කියන දුක හිතනව කියන්න බා මේ වෙලාවේ වැඩි වෙලා නැහැ මම වර්ල්ඩ් කප් හින්දා ඒකට හරියන විදියට සින්දුවක් කියන්න හෙට උදේ ආජන්ටිනාත් සෙල්ලම් කරනවා. හරිද මම පොඩ ලිරික්ස් බලන්න දෙන්න ස්පැනිෂ් දන්නේ නැහැ වැඩි. මට ස්පැනිෂ් එකක් දිගට මම ඉතින් සිංහලට දෙමළට කෙලින්ම ගියා වෙන භාෂාවකට පටන් ගන්න බා. Vamos Argentina vamos e ganar questa volta Quenemboro nota teja notatar අයියෝ මේ කවුද මේ දැම් සින්දුවක් කියලා දැම්මේ. මට ඒක සින්දුවක්ද කියලාවත් දන්නේ නැහැ. Argentina ආශිර්වාද කියන්න කිව්වේ. අපි යන් ඊළඟට අපි ෆුට්බෝල් ගැන පොඩ්ඩක් කතා කරොත් මම හිතන්නේ one of the craziest starts to the World Cup ඒ කියන්නේ upsets මොකුත් results ඒ කියන්නේ big teams මොකුත් පෙරදුන්නේ නැහැ. හැබැයි ගොඩාක් matches draw වුණා. ඒ කියන්නේ from starting with උරුග්වායි මොනවාද අපි Netherlands draw වුණා, Japan එක්ක උරුග්වායි draw වුණා, Egypt එක්ක Saudi එක්ක and then Belgium draw වුණා, Egypt එක්ක and ලොකුම result එක තමයි මම හිතන විදිහට Spain draw වුණ එක කැබවර්ඩ් එක. අපි මේ matches ගැන කතා කරන්න කලින් මට හිතන විදිහට මේ ගොඩාක් draws එන්න reason එක තමයි ඔය hydration break කියලා මැදින් දෙකක් ඔබනවා කට්ටිය. ඒක ඇත්තට රස්නේද? No රස්නේ නෑ. ඒ කියන්නේ එතන මෙහෙමයි. සමහරක් grounds වල රස්නේ, සමහරක් grounds වල රස්නේ නෑ. So this is all a part of FIFA's advertising giving the promo. It's more of a US thing that they brought in. එතනින් වෙන්නේ 22nd minute of the game there's a hydration break and then there is another hydration break at the 67th minute. So breaks දෙකක් at one of the best times of the game. Football is a game about momentum, right? So when you have a break of 3 minutes, come back again, the momentum changes. Whoever the team had the momentum then loses momentum, other team gains momentum. ඒ හින්දා මම හිතන විදිහට ඒ පොඩි breaks දෙකක් එන හින්දා එතන ඒ momentum එක කරන ගොඩක් draws අපි බලන්න පුළුවන් වුණා. ඒත් එක්කම players ලත් එකට කැමති නැහැ. ඒ කියන්නේ Virgil van Dijk කතා කරලා තිබ්බා that he is not a big fan of the hydration break කියලා. So yes, that's one of the reasons. But matches ගත්තොත් process matches. ඕක තමයි දැන් මම ඩ්‍රෝ කියන කතාවේ මම දැකපු දෙයක් තමයි දැන් අර big teams එක්කෙනකොට ගොඩක් පොඩි ටීම් හැප්පෙනකොට එයාලා බලාගන්නේ කොහොම හරි ඩිපෙන්ඩ් කරලා මැච් එක ඩ්‍රෝ කරගන්න වගේ තමයි. ඒ නිසා තමයි මට හිතුණා අනිත් දේ තමයි මේ මැච් ගොඩක් ඩ්‍රෝ වෙන්නේ. එයාලා ඇටැක් කරන්න යන පොඩි chance එකක් හමුවොත් ඇටැක් කරනවා ඇරෙන්න ගොඩක් දැන් ඊයේ මැච් එක පුරාවටම මම ඒක දැක්කා. ඒගොල්ලෝ සම්පූර්ණ මැච් එක මේ ඩ්‍රෝ කරගන්න තමයි try කරන්නේ. මෙහෙම ඩිපෙන්ඩ් කරනවා කියන්නේ නැති ස්ට්‍රැටජි එකක්. ඒක through ගිහිල්ලා ගෝල් ස්කෝර් කරගන්න දැනගන්න ඕන. ඒ වුණාට අර පොඩි ටීම්ස් ගොඩක් try කරනවා මැච් එක ඩ්‍රෝ කරගෙන ඒගොල්ලන්ට ඒ වාසිය ගන්න කියන එක මට තේරෙනවා. මේ මැච් එක දැක්කහමත් පහුගිය මැච් එක දැක්කම තව දෙයක් තමයි දැන් මේ වෙනකන් තිබ්බ මැච් ඔක්කොගෙම තාම ඒෂියන් කන්ට්‍රි හතරත් මැච් එක පෙරදිලා නැහැ. ඒකත් හොඳ දෙයක් නේ. මං කිව්වේ සවුත් කොරියාට ගන්න බෑ කියලා ගන්නෙත් නැහැ. අර ජපාන් වුණත් ඕස්ට්‍රේලියාව වුණත් ඒ කියන්නේ සම්පූර්ණ ඕස්ට්‍රේලියා මැච් එක තමයි මේ සීසන් එක. මේ මැච් තිබ්බ මැච් ටිකෙන් අන්එක්ස්පෙක්ට්ම දේ උනේ ඕස්ට්‍රේලියාට දින්න එක. දැන් ස්පේන් මැච් එක ගත්තොත් එතන ස්පේන් ගැහුවේ 10 විංගර්ස්ලා එක්ක අර කට්ටිය 10ම ඩිෆෙන්ඩ් කරා. ඒ වගේ තමයි පෙනුනේ. හැබැයි the dependency on Nico Williams and Lamine Yamal showed a lot yesterday when Spain played. ඒ කියන්නේ දෙන්නම ආවේ 70th minute ආවේ Lamine Yamal 80th minute වලින් පස්සේ තමයි Nico Williams ආවේ. ඒ දෙන්න ආවට පස්සේ තමයි ගොඩක් chances create උනේ. එතකොට එතන අර dependency එක හොඳටම පෙනුණා. ඒත් එක්ක මම හිතන විදියට result which could have been avoided is Netherlands losing drawing the game against Japan. ඒ කියන්නේ දැන් Netherlands ගත්තොත් Netherlands වල average height of a player is 6.1 feet වගේ. Japan ගත්තොත් 5.7. හැබැයි Japan මේ match එක දින්නේ match එක draw කරගත්තේ 87 minute header එකකින්. ඒ කියන්නේ so generally when you have that height advantage you can't concede a goal through a header in those dying minutes and also goal එක මම හිතන goalkeeper save කරන්න තිබ්බ ලේසියෙම. කවුද ඒ ඩේකට ගියේ?
ඒක ජපන් තමා ස්කෝ කරේ ඔය දියුම් කොටයින බං කොහොමද ඒකම කිව් එකන්නර වෙනම පුටුවත් තියලා මේසියක් තියලා ඊට පස්සේ කරන්න never happen එකන්නේ they should have covered it හෙඩ එක but නැත්තම් අරුන්ගේ කකුල් දෙක ඇටින් හරි ගහන්න තිබ්බ ගෝල් එක අර ජපන හපන කියන එකට මේ දවස්වල ෆුට්බෝල් තමයි හොඳම දේ ජපන හපන තමයි. ෆුට්බෝල් ජපන් මම හිතන්නේ කාලෙකින් මම හිතන්නේ පෙරදිලා නැහැ යුරෝප් ටීම් එකකට එහෙමත් රෙකෝඩ් එකක් කියලා මේන්ටේන් කරගෙන එනවා ඔව් ඉතින් මං කිව්ව ප්‍රශ්න තමයි තියෙන්නේ හොයාගන්න බෑ කවුද කොහෙන් දුවන්නේ එහෙම කන්න උන් දක්ෂයි ඒක තමයි හැමෝම දක්ෂ කෝ ඒක තමයි නෙදර්ලන්ඩ්ස්ට ඊසිලි මැච් එක දිනන්න තිබ්බා ඒත් එක්කම ස්පේන් මැච් එක ආයෙත් අපරාධේ ස්පේන් chances ගොඩක් ආවා ස්පේන්ට ෆෙරන් ටොරේස් ඔය මේ දැන් දෙන්නටම chances ආවා දැන් අපි පොඩ්ඩක් යන් පොඩි ප්‍රෙඩික්ෂන් එක කර නැත්නම් අපිට මේක මේ ඔය දෙන්නගේ අපි ලබන සතියේ මොකද්ද බලන්නේ එහෙම ඉවර කරන්න බැරි තරම් කාරණා කතාව නැත් නෑ හරියට තව තියෙනවද තව තියෙන තව මැච් කීයක් තියෙනවද නෑ නෑ මැච් නෑ අපිට මැච් එක දේවල් කතා කරන්න තියෙනවා අපි මැච් ඔක්කොම කතා කරා නෑ හැබැයි ප්‍රෙඩික්ෂන් වලට යන්න කලින් මම හිතන්නේ මේ වෙනකන් තිබ්බ මැචස් වල බෙස්ට් මොමන්ට් එක තමයි රාහුල් හිමනස් ගාපු ගෝල් එක so just to give a context in 2022 I guess he got injured he got a skull injury ඊට පස්සේ like he was never going to play වගේ scene එකක් තිබ්බේ ෆුට්බෝල් වල ස්කල් කොහෙද කකුල් දෙක ඉන්න ගන්න heads දෙකක් head කරන Head butt එක දිවැදුණාද? then he got a skull injury and then what happened was he lost his father before the World Cup. Oh, so last year he lost his one of his good friends Diego Jota and still he came back and he scored and that was his first goal in 4 World Cup appearances I guess. So it was a very crazy and a very nice moment to see as well. සහ තව එක ඉන්සිඩන්ට් එකක් කතා කරන්න ඕනේ ඊයේ ගෝල් කීපර් වර්දේ වල එයා මම හිතන්නේ ගෝල් සේව් කරා ගෝල් 7-8ක් විතර ඩිරෙක්ට් chance 7-8ක් විතර ක්‍රියා කරා ඒකෙන් පස්සේ යාට Instagram followers ලා විතර මිලියන 5ක් වැඩි වෙලා තියෙනවා 50000 විතර තියෙන එක දැන් මිලියන 6යි මම අද බලනකොට මිලියන 6යි එච්චර මිනිස්සුන්ගේ ආකර්ෂණයක් යාට ඇති වෙලා තියෙනවා ඔය එක රැයට and World Cup එකට කලින් Tim Payne කියලා New Zealand player කෙනෙක් හිටියා 4000 followers තිබ්බේ. Some Argentinian YouTuber has randomly given a shout out. He has 5 million followers now. හොඳ අපි අපේ ඔඩියන්ස් එකත් කියමු අපිට ෂවුට් අවුට් එකක් දීලා ලයික් එකක් දාලා ෆලෝ එකක් දාලා සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා අපිවත් ගේන්නේ ෆුට්බෝල් ප්ලේස් ලෙවල් එකට නේ. අපි යන් දැන් අපේ ප්‍රෙඩික්ෂන්ස් ටිකට. Yes. So ඉස්සරහට එන මැචස් ටික කතා කරමු. හරිද? France versus Senegal මැච් එක මොකද වෙන්නේ? ටයිට් මැච් එක මට හිතෙන විදියට එක ෆ්‍රැන්ස් දින හැබැයි ලේසියෙන් දිනන එක ස්කෝර් එක කියන්නේ ස්කෝර් එක. ස්කෝර් එක 2-1 ඔයා කියන්නේ. 1-0 Senegal win. ඕකේ I want ඊළඟට France to lose. ඉරාක් නෝවේ නෝවේ 2-0 ඉරාක් 2-1 Norway. නෝවේ ආජන්ටිනා versus ඇල්ජීරියා. මේ ඇල්ජීරියා ෆුට්බෝල් ගහනවද? ෂා ආජන්ටිනා 2 අල්ජීරියා 0 1-0 Argentina. මම ප්‍රෙඩික්ට් කරන්න දෝම මං කියන ෆයිනල් කියලා ආජන්ටිනා Lazy ne? 1-0 Argentina. ඔස්ට්‍රියා versus ජෝර්ඩන් ඔස්ට්‍රියා 2 ජෝර්ඩන් 0 1-1 draw. 1-1 draw එතකොට පෝර්චුගල් versus කොංගෝ පෝර්චුගල් 3 කොංගෝ 1 Portugal 2 Congo 1 Bruno Fernandes injured. මේ මෙතන අපි අවසන් කරමු ඉතින්. Alright guys, thank you very much. So අපේ segment එක අපි අද දවසට ඉවර කරනවා. හම්බෙමු අපි ලබන සතියේ තවත් ෆුට්බෝල් ස්පෝර්ට්ස් ඇක්ෂන් එක. See you guys. Vamos Argentina.